ඇත්තටම මේ සතියේ අලුතෙන්ම පෙරදෙන විශ්වවිද්‍යාලයට එකතු වෙච්ච අංගය තමයි මේ පුස්තකාල ගොඩනැගිල්ල. මේක ඇත්තටම මහල 6ක් යුක්ත වෙනවා. එතකොට විශේෂත්වය මෙතන තියෙන්නේ මේක මේ සාම්ප්‍රදායික පුස්තකාලයකින් ඔබට ගියපු විශේෂ පුස්තකාලයක් හැටියටයි අපි සැලකන්නේ. හේතුව දැන් ට්‍රැඩිෂනල් පුස්තකාලයකින් එහා ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙන්නේ සියලුම ශිෂ්‍යයන්ට මේකේ මහල් දෙක තුනක් වෙන් කරනවා ඩිජිටල් ස්ටේෂන්ස්. එහෙම නැත්නම් වර්කින් ස්ටේෂන්ස් ළමයින්ට හදන්න. ඒ කියන්නේ ළමයාට එතෙන්ට ඇවිල්ලා ඔන්ලයින් හරහා ඉන්ටර්නෙට් හරහා ලෝකයත් හා සම්බන්ධ වෙලා Tamanගේ අවශ්‍ය තොරතුරු හොයා ගැනීමේ හැකියාව තියෙන ඒ කම්පියුටර් යුනිට් එක එක්කෙනෙකුට එක ගානේ සැලසෙන විදිහේ වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ මේ සම්ප්‍රදායික ලයිබ්‍රරියෙන් මේ සම්ප්‍රදායික පුස්තකාලයකින් එහා ගිහිල්ලා. ඊට අමතරව පෙරදින විශ්වවිද්‍යාලයට විශාල අඩුවක් තිබ්බා. ලෝකේ ඕනෑම විශ්වවිද්‍යාලයකට ගියාම දකින්න හම්බ වෙනවා විශ්වවිද්‍යාල කෞතුකාගාරයක්, මියුසියම් කියන එක. ඔක්ස්ෆර්ඩ් ගියත්, කේම්බ්‍රිජ් ගියත්, එහෙම නැත්නම් ජපානයේ ඕන විශ්වවිද්‍යාලයකට ගියත් අපිට දකින්න හම්බ වෙනවා. නමුත් පෙරදිනේ මේ 75 අවුරුද්දේ තිබ්බ අඩුවක් තමයි මේක. අපි මෙතන බලාපොරොත්තු වෙනවා එක මහලක් සම්පූර්ණ විශ්වවිද්‍යාලය කෞතුකාගාරයේ ගොඩනගන්න. ඒකෙන් අපි ළඟ තියෙනවා විශේෂ එක වටිනා කෞතුක වටිනාකමක් තියෙන වස්තුන් වල එකතුවක්. උදාහරණයක් හැටියට ආකියොලොජි. එහෙම නැත්නම් එතකොට ගියාම එදිරිවීර සරච්චන්ද්‍ර එකතුව. ওই වගේ විශාල ඒ වගේම ජෝර්ජ් කීට්ගේ චිත්‍ර නිර්මාණ 250කට අධික මේ සියල්ල අපි බලාපොරොත්තු වෙන මේ කෞතුකාගාරයට ගෙනල්ලා විශේෂයෙන්ම ශිෂ්‍යයන්ට පාසල් ශිෂ්‍යයන්ට ඒ වගේම රටේ මිනිසුන්ට බලා ගන්න අවස්ථාවක් සලසලා හදලා දෙන්න. අනික් එක තමයි අපේ බලාපොරොත්තු සීමා සහිතව මහජනතාව සඳහා අවස්ථාවක් සලසලා දෙන්න මේ වටිනා බඩු මේ වටිනා මූලාශ්‍ර පාවිච්චි කරන්න. මොකද අපි දන්නවා මෙතන විශාල තල්කොළපත් ප්‍රමාණයක් ඒ වගේ විවිධ පොත් ලෝකයේ විවිධ ආකාරයේ පොත් 8 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආදි වශයෙන් ලංකාවේ වගේම ලෝකෙත් ඉතාමත්ම මේ සුවිශේෂී වූ බුද්ධිමය මූලයක් හැටියටයි අපි සලකන්නේ. පෙරදින විශ්වවිද්‍යාලයේ එය පුළුල් කිරීමක් තමයි අපි මෙතන කරලා තියෙන්නේ. සම්ප්‍රදායික පුස්තකාලයෙන් එහාට ඔබට යන්නේ.